අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පළාත් සභා මැතිවරණයේ මේ මොහොතේ පැවැත්වුණොත් ඇතිවන ප්‍රතිඵලය සම්බන්ධවයි. ඉතින් මේ වීඩියෝ එකේ අවසාන තත්පරය දෙක රැඳී සිටින්න. මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය ඉලංගයේ තමිල් අරුසු කච්චි ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 46823යි. ප්‍රතිශතය 38.28%. ජාතික ජන බලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 25867යි. ප්‍රතිශතය 21.15%. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 22493යි. ප්‍රතිශතය 18.39%. TMVP පක්ෂය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 14265යි. ප්‍රතිශතය 11.66%. එක්සත් ජාතික පක්ෂය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 7150යි. ප්‍රතිශතය 5.85%. සමගි ජන බලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 4714යි. ප්‍රතිශතය 3.85%. මේ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය ජයග්‍රහණය කරන්නේ ඉලංගයේ තමිල් අරුසු කච්චි. මඩකලපුව දිස්ත්‍රික්කයේ පදිරිප්පු ආසනය ඉලංගයේ තමිල් අරුසු කච්චි ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 36732යි. ප්‍රතිශතය 43.55%. ජාතික ජන බලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 20704යි. ප්‍රතිශතය 24.55%. TMVP පක්ෂය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 16541යි. ප්‍රතිශතය 19.61%. DTNA පක්ෂය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 7862යි. ප්‍රතිශතය 9.32%. සමගි ජන බලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 1503යි. ප්‍රතිශතය 1.78%. මේ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පදිරිප්පු ආසනය ජයග්‍රහණය කරනු ලබන්නේ ඉලංගයේ තමිල් අරුසු කච්චි පක්ෂය. මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ආසනය ඉලංගයේ තමිල් අරුසු කච්චි ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 20218යි. ප්‍රතිශතය 29.7%. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 12937යි. ප්‍රතිශතය 19%. සමගි ජන බලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 11820යි. ප්‍රතිශතය 17.36%. TMVP පක්ෂය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 11620යි. ප්‍රතිශතය 17.07%. ජාතික ජන බලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 10489යි. ප්‍රතිශතය 15.41%. මේ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ආසනය ජයග්‍රහණය කරනු ලබන්නේ ඉලංගයේ තමිල් අරුසු කච්චි යන පක්ෂය. දැන් අපි යමු මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය වෙත. ඉලංගයේ තමිල් අරුසු කච්චි පක්ෂය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 1,3773යි. ප්‍රතිශතය 37.8%. ජාතික ජන බලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව
57,060යි. ප්‍රතිශතය 20.79යි. TMVP පක්ෂය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 42,426යි. ප්‍රතිශතය 15.45යි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 35,430යි. ප්‍රතිශතය 12.91යි. සමගි ජන බලවේගයේ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 18,037යි. ප්‍රතිශතය 6.57යි. DTNA පක්ෂය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 7,862යි. ප්‍රතිශතය 2.86යි. එක්සත් ජාතික පක්ෂය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 7,150යි. ප්‍රතිශතය 2.6යි. මේ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව මේ මොහොතේ පළාත් සභා මැතිවරණය පැවැත්වුණොත් ඒ ජයග්‍රහණය කරනු ලබන්නේ ඉලංගී තබිල් අරුසුකච්චි යන පක්ෂය. මෙලෙස අනිත් දිස්ත්‍රික්කවල පළාත් සභා මැතිවරණය පැවැත්වුණොත් ලැබිය හැකි ප්‍රතිඵලය අපි ඉදිරි වීඩියෝ තුලදී රැගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එකක් දාපසනෙම බලා ගන්න නම් අපේ channel එක subscribe කර bell icon එක click කර තබා ගන්න.